අසාමාන්‍ය විදිහට අර ජනේලෙ චලනය වෙනවා පේන්න තියෙනවා. මේත් එක්කම කැමරාවේ දෝෂයක් හටගෙන වීඩියෝ පටිගත වීම නැවතිලා තියෙනවා. මේ දේවල් දරුණු වෙන නිසා කමල් ඩීන් එයාගේ යාළුවගේ ගෙදර යන්න තීරණය කරනවා. දවස් කීපයක් මෙහි ඉඳන් වැඩට යන්න එන්න තීරණය කරනවා. ඒත් කමල් ඩීන්ට තේරුම් යනවා නාදුනන දෙයක් එයාගේ පිටිපස්සෙන් හැම වෙලේම ඉන්නවා කියලා. මම දැන් මං ආයේ අර යාළුවා ගෙදර යනකම මම ඉන්නේ. මට ආයේ අර සද්දයක් ආයක් ඇහුණා මම ඒකෙන් මේ වීඩියෝ ඔන් කරගත්තේ හැබැයි. බලමු ආයේ ඇයිද කියලා. මේ චූර්ණිය මේ පාරේ යන්නත් මම බයයි මේ. මේ වැඩärල එන ගාම මේ. මේ මන් දන්නේ. දවස් දෙක තුනේ ඉඳන් මේ කරදර එනවනේ. මේ පාරේ තමයි මට අර සීන් එක උනේ. ඔලට කිව්වා. මේ පාරේ දුන්නා. මේ හරි කනත්තකුත් තියෙනවා. ඒ හින්දා තමයි මට වැඩිපුර බය නැත්තම් මම බය නැහැ මේවට. කනත්තක් තියෙනවා. මට ඒක හින්දා තමයි මේ පාරේ යන්න බය. නැත්තම් පාරවල් එහෙම කියන්නේ වැඩärල යන හින්දා තමයි තනියෙන් යන හින්දා කවුරුත් නැහැ බෝඩි මේ මම බෝඩි මඩ යන්නෙත් නැහැ. කවුරු හරි මෙතන ඉන්නවද? ඔයාලට ඇහුන්නේ නැද්ද ඒක? සම්පූර්ණ වීඩියෝ බලන්න YouTube එකට ගිහිල්ලා කසායි බයි ගොයුම් කියලා සර්ච් කරන්න. USS සයිලම් එක කිසිම යුද මෙහෙයුමකට පාවිච්චි වුණ නෞකාවක් නෙවෙයි. මේක ගොඩක් පාවිච්චි වෙලා තියෙන්නේ හදිස්සි සහන නෞකාවක් විදිහටයි. මේක ගොඩක් දරුණු ලෙස තුවාල වුණු සෙබළුන්ට වගේම සිවිල් වැසියන්ට ලොකු හොස්පිටල් එකක් වෙලා තිබුණා. අතීත වාර්තාවල හැටියට USS සයිලම් එකේ මිනිස්සු 400කට අධික පිරිසක් මිය ගිහින් තියෙනවා. පුංචි දරුවන් වගේම වැඩිහිටියන් ගොඩක් මේ නැවේ සුව කරන්න බැරි තුවාල නිසා විඳවීමකට ලක් වෙලා මිය ගිහින් තිබුණා. අදටත් මෙන්න මේ ඓතිහාසික නැව කෞතුකාගාරයක් විදිහට ක්වීන්චි මැසචූසෙට්ස් වල දැක බලා ගන්න පුළුවන්. දැන් මේක බලන්න එන ආගන්තුකයෝ වගේම ගොඩාක් ගවේෂකයෝ අස්වාභාවික සිද්ධීන් වලට මුහුණ දීලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ නැවේ මුරකරුවෙක් වෙන ඩොන් මේ ගවේෂකයෝ ටිකට පැහැදිලි කරලා දෙනවා මේ USS සයිලම් එකේ ඉන්න දරුණු ආත්මය ගැන. මේ ආත්මය අවුරුදු ගානකට කලින් නැවේ මිය ගියපු සේලා කෙනෙක් වෙනවා. මෙයාව ගොඩාක් අය අඳුරන්නේ චීෆ් කියලා. This is, I think, where the chief hangs out. You think the chief is here? Well, I think the chief hangs out in here now. Okay. So you would say that like chief is the authoritative figure? I would say the chief is the guardian of the ship. The chief is the man who is concerned with people disrespecting the ship and things of that nature. And when the pandemic first started and I started working at home, my hair was longer than yours. I mean, it was down to like the middle of my back. And every time I came aboard, the chief would yank my hair. Oh, man. Damn it! මෙන්න මේ ගවේෂකයෝ සෙට් එක EVP සෙෂන් එකක් try කරලා බලන්න තීරණය කරනවා. මේ චීෆ්ගේ ආත්මයත් එක්ක sannivedanaya කරන්න ඕනේ වුණු නිසා මෙන්න මේ රෙකෝඩර් එකේ හරිම භයානක ප්‍රතිචාරයක් සටහන් වෙලා තියෙනවා. We are a what? We are something clear as day. Yeah. That's so vocal too. Yeah. Dude. We are. Oh, that we are. Oh my crazy as ever. What is that last word?
It's 2 syllables. Yeah. We are. We Yeah, it's all are right. alive. We are something. Do we just sit there and try it one more time? Yeah. We Because now we've heard them, we can tell them that we can hear you. You know what I Okay, mean? yeah, It's let's right bring it there. back. All right, I'm gonna do it again. We heard you say we are something. We can't understand you. Can you repeat yourself? We are what? Can the chief come down here and talk to us? Chief, if you're here watching us, can you tell us your name? Understand you. Can you repeat yourself? We are what? Is there anyone here with us in the surgical room? Oh my god, I did it again! Bro, I don't even want to film. Like, if this is Every question. Oh my god! bro. I don't want to film. Oh my god! Oh, we got some. Yeah? Yeah, I just gotta show you this. I'm never one to like show off evidence to like people until like we leave, but like I just your want to show you opinion. this. Yeah, we want like the raw Yeah. reaction to this. If you're watching this, talk to me. Yeah, we've heard that before. You've heard them get pissed off like this before? මෙන්න මේ අద్භූත වස්තුවත් එක්ක sannivedanaya කරන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ මේ ටීම් එකේ හැමෝටම තිබ්බා. හැබැයි අර මැෂින් එකේ මිනිස්සුන්ට ඇහෙන්නේ නැති ෆ්‍රීකවන්සි එකක් ඩිටෙක්ට් කරගෙන තියෙනවා. චීෆ් කියන ආත්මය ගොඩාක් තරහෙන් මේකට උත්තර දෙනවා. මේ සිද්ධියෙන් පස්සේ එයාලා මෙස් හෝල් එක ගවේෂණය කරන්න යනවා. මෙන්න මේ ලොකු හෝල් එකේ තමයි ගොඩාක් වෙලාවට චීෆ් කියන අద్භූත වස්තුව ගැන ගොඩාක් සිද්ධීන් වාර්තා වෙලා තියෙන්නේ. ඇවැලිස් උපකරණයක් වගේම EVP රෙකෝඩ් එකක් භාවිතා කරලා මෙන්න මේ ටීම් එක මේ නැව ශාපයට ලක් කරපු ආත්මවලින් එක එක ප්‍රශ්න අහන්න තීරණය කරනවා. මෙන්න මෙතනදී තමයි ටීම් එකට පිස්සු හැදෙන සිද්ධියකට මුහුණ දෙන්න වෙන්නේ. And why are you screaming? Helpless. Helpless. They're helpless. Oh, we're helpless. That's way worse. Some touch it. My hair just got touched. I literally just felt my hair get He said every time he came out here, he got his hair pulled when he had long hair. My hair was longer than yours. I mean, it was down to like the middle of my back. And every time I came aboard, the chief would yank my hair. If you saw it on camera, but I felt it. Holy shit. That one might have got it. Yeah, well, mind you. Oh, good point. Flashlight's on. Helpless. Helpless. They're helpless. Oh, we're helpless. නැවේ හිටපු කෙයාට ඩවුන්ට වුණ සිද්ධියට සමාන දෙයක් සෙත්ටත් සිද්ධ වෙනවා. එයාගේ කොණ්ඩේ කවුරු හරි පිටිපස්සෙන් අදිනවා කැමරා එකේ රෙකෝඩ් වෙලා තියෙනවා. දැන් මෙන්න මෙතන එයාලගේ කැමරාවේ සටහන් වුණේ ඒ දේ විතරක් නෙමෙයි. මේ ඊළඟ වීඩියෝ එක පෙන්වන්න කලින් ඔයාලට කියන්න ඕනේ මේ නැවේ දරුවෙක් වගේම එයාගේ මවත් USS සයිලම් එකේ හොල්මන් කරනවා කියලා. ගවේෂකයෝ ටික එයාලගේ ක්ලිප් එක ආය බලද්දි පේන විදිහට එයාලට මෙන්න මේ ආත්මයක් නොදැනීම කැමරාවේ සටහන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. Maybe we should. Alice. Alice? Alice? Alice. A woman's name, right after we heard a woman's voice. ඔයත් ඒක දැක්කද? ඔයා හොඳ අවධානයෙන් බැලුවොත් ඔයාලට ගෑනු ළමයෙක්ගේ ඡායාවකට සමාන දෙයක් සුදු පාට ස්කර්ට් එකක් ඇඳගෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇවිදන් යනවා පේනවා. Alice. Alice? Alice? Alice. A woman's name, right after we heard a woman's voice. Alice? Alice? Alice. Name, right after we heard a woman's voice. එතකොට මේ ටීම් එක චීෆ් එක්ක sannivedanaya කරාද? නැත්නම් චීෆ් එයාලා එක්ක sannivedanaya කරාද? එතකොට මේ කැමරාවේ සටහන් වුණේ මේ නැවේ ශාපයට ලක් කරන ගෑනු ළමයාගේ ආත්මයද? මම මේ හැම දෙයක්ම ඔයාට තීරණය කරන්න ඉඩ තියන්නම්.